Hello guys, this is Setmi and welcome back to my YouTube channel. අද මේ vlog එකේ තියෙන්නේ මගේ යුනිවර්සිටි දවසක් ගෙවන විදිහ. මම ස්ක්‍රබ්ස් ඇඳලා ඉන්නේ මොකද අපිට තියෙන අන්තිම ලෙක්චර් එක clinical skills lab එක. ඉතින් එතකොට ඒකට යන්න ස්ක්‍රබ්ස් අඳින්න ඕනේ යුනිෆෝම් එක. අද ලෙක්චර්ස් 3ක් තියෙනවා. උදේ 8:00 ඉඳලා හවස 5 වෙනකම්. ඉතින් ඉක්මනට බ්‍රෙක්ෆාස්ට් උත් අරගෙන කොෆි එකත් හදාගෙන යුනි එකට යනවා. මේක ඇත්තටම මගේ සෙකන්ඩ් ඉයර් එකේ ෆස්ට් සෙමෙස්ටර් එකේ ගත්ත වීඩියෝ එකක්. මට එඩිට් කරන්න බැරි වෙලා තිබ්බා. ඒක හින්දා මට දාන්න බැරි වුණා. අද උදේම තියෙන්නේ ෆාමකොලොජි ලෙක්චර් එකක්. අපි ලෙක්චර්ස් ඉවරලා ලයිබ්‍රරි එකට ගියා. මොකද අපිට ටික වෙලාවක් තියෙනවා. ඊට පස්සේ මට බ්‍රේක් එක වෙලාවේ ට්‍රේනින් සෙෂන් එකක් තිබ්බද. අපේ යුනිවර්සිටි එකේ ඉවෙන්ට්ස් තියෙද්දී කියන්නේ ස්ටුඩන්ට් ඔරියන්ටේෂන්ස් වගේ ඉවෙන්ට්ස් තියෙද්දී වොලන්ටියර් කරන ක්‍රූ එකට තමයි රයිස් ගෲප් කියන්නේ. ඉතින් මේ ඒකේ තිබ්බ ෆස්ට් ට්‍රේනින් සෙෂන් එක. අද තියෙන ට්‍රේනින් සෙෂන් එක බාබකියු ට්‍රේනින් සෙෂන් එක. බාබකියු කරන්න තමයි කියලා දෙන්නේ. ඉතින් අද ගොඩක් ගර්ල්ස් තමයි හිටියේ. මං හරි ආසයි එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් වලට. ඉතින් ඒක ලොකු රීසන් එකක් මේ ක්‍රූ එකට ජොයින් වෙන්න. අනිත් එක ගොඩක් යාළුවෝ හම්බ වෙනවා. ට්‍රේනින් සෙෂන් එක ඉවර වෙලා අපි සෙකන්ඩ් ලෙක්චර් එකට ආවා. දැන් තියෙන්නේ පැතෝෆිසියොලොජි ලෙක්චර් එකක්. ඊට පස්සේ ඊළඟ ලෙක්චර් එකට යන්න කලින් අපිට පොඩි බ්‍රේක් එකක් තියෙනවා. ඉතින් අපි බ්‍රේක් එක වෙලාවට මෙතන එළියට අවිල්ල ඉඳගෙන ඉන්නවා ටිකක්. ඊළඟට තියෙන්නේ අපේ ලැබ්ස් වලට යන්න. ලැබ් එකේදී අපි මේ වගේ ලොකර්ස් වලට අපේ තියෙන බෑග්ස් දාලා තමයි යන්නේ. ලැබ්ස් උත් ඉවර කරලා තේ එකකුත් හදාගෙන අපි ආවා ස්ටඩි කරන්න. මොකද ගෙදර ගියොත් ආයේ ස්ටඩි කරන්නේ නැති නිසා. ඉතින් 5ට ලෙක්චර්ස් ඉවර වෙලා 8 වෙනකන් අපි පාඩම් කරා. දැන් අපි ගෙදර යනවා. 8ටත් අහස මේ දවස්වල මේ වගේ. මොකද රෑ වෙන්න 9:00 විතර වෙන නිසා කළුවර වෙන්න. වින්ටර් කාලේ ළඟ වෙද්දී මීට වඩා වෙනස්. හවස 5 විතර වෙද්දී කළුවර වෙන්න පටන් ගන්නවා. අද ප්‍රොඩක්ටිව් දවසක් වුණා අපිට. උදේ 8:00 විතර ඉඳන් අපි අද යුනි එකේ. ඉතින් දැන් ගෙදර ගිහලා රෙස්ට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් අදට මේ vlog එක ඉවරයි. තවත් vlog එකකින් අපි ආයෙ හම්බෙමු. එතකන් stay safe. Bye.